සුබ දවසක් හැමෝටම. ගොඩ දවසකින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අද සෙන්සුරාදා නිවාඩු දවසක්. අපි එතන සුපර් මාකට් එකට පොඩ්ඩක් යන්නේ. සුපර් මාකට් යන්නේ මේක කොසුමුසුවක්. ඒකෙන් මොන හරි හපන්න දෙයක් ස්නැක් එකක් මොකක් හරි මොන හරි පොඩි දෙයකුයි සඳුදාට ඕටී තියෙනවා. ඕටී එකට අපිට කන්න මොන හරි අරගන්න යන්නේ අපි. ඔන්න ගයිස් අපි ප්ලේස් එකට ආවා. බලන්න පහසේ ලස්සන කුඹුරක් වගේ නිකන්. මානව ලස්සනක් තියෙන්නේ. ඒ ඇතුළට යන්නේ දැන්. මේකේ ගොඩක්ම බෙහෙත් අයිටම් තමයි තියෙන්නේ ගයිස්. හැම දෙයකම වගේ බෙහෙත් මේකේ තියෙනවා. මේ ඉලෙක්ට්‍රික් ටූත් බ්‍රෂ් එකක් 3280යි. අන්න ඉතින් බයිට් සාගරයක් තියෙනවා ගයිස්. මට ඉතින් මහ ලොකුවට සැරේ වණක් නැහැ ගොඩක්. සැර එකට තියෙන්නේ මෙන්න මේක. මේකේ අලුත් එකක් ඇවිල්ලා අපි මේක සැරයි මේක සුපිරි. මේක විතරයි මම දන්න ධර්මයේ සාමාන්‍ය හොඳ සැරකට තියෙන්නේ. හොඳ කියන්නේ මහ ලොකු සැරකුත් නෙමෙයි ඒක. ඒක නම් ඔයාලා දැකලා තියෙනවා. ලංකාවේ මොරොක්කු සීන් එකේ එකක් මේක. සැර නෑ උනාට. මේකේ ගයිස් මහ ලොකු රසක් නෑ උනාට හිත කියන්න දෙන්නේ මේ කනවා දැනෙන්නේ. මේකක් ගන්නවා අපි. එදියා චොකලට් බයිට්. ඔයාලා මන්දා. ආය ගන්නවා ගයිස් මේක. මම කාලා දින මේ පොඩක් සෙට් අවුලක් නැහැ. මේක තියෙනවා ගයිස්. මේක 198යි. මේකත් හොඳයි. මේක හකුරු කේක් එක වගේ ලංකාවේ මම ඔයාලට කලින් පෙන්නලා දෙනවා දන්නේ. තව එක අයිටම් තියෙනවා ගොඩක් ඒවා ඉවර වෙලාද. මේකේ තියෙන්නේ කෝපි 99යි ටැක්ස් එකත් එක්කම. අපි මේක ගන්නවා ගයිස්. මේ සෙක්ෂන් එකේ තියෙන ගයිස් යෝගට් ඩ්‍රින්ක්ස්. මේ ගොඩක් කට්ටිය දාලා තිබ්බ ජපානයේ මේක හොඳ මේ බීම එකක් ඇඟට ශක්තිය දෙන යෝගට් ඩ්‍රින්ක් එකක් වගේ තමයි එක. මෙයා ගන්නවා බබල් ටී එකක්. මේක අරන් බලන්න මොකක්ද කියලා බලමු. ඉතින් තුනක් ගියා ගයිස් ඒ ටිකට. ඉතින් ගයිස් අපි ගෙදරට ආවා. ඔන්න මේ ටික තමයි ගත්තේ. ඉතින් 683ක් වගේ ගණන් ගියේ. මං ගත්තේ මෙන්න මේක. මෙයා ගත්ත බබල් ටී එකක්. බබල් ටී එක බලන්න. අපි බලමු මේක ටේස්ට් කරලා. අපා. මචං මේ හෙල්දි එකක් ගයිස්. මචාරහක් කියන්නේ අවුලක් නැහැ. ඉතින් මේ එකට ගුණයි. බබල් ටී එකත් අපි ටේස්ට් කරලා බලමු ගයිස්. බබල් ටී එක නම් අවුලක් නැහැ. ෆලුඩා රහක් වෙනවා. එහෙනම් අපි තව සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. සයොනාරා.